හායි කොහොමද ඔයගලන්ට අද මම හදන්න යන්නේ බටු මෝජු එකක්. මේක හරිම ලේසි. දැන් අපි බලමු බටු මෝජු එකට අවශ්‍ය දේවල් මොනවද කියලා. එකටම මම අරන් තියෙනවා බටු. මේගොල්ලෝ ඔයාලට ඕනම බටු జాතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම අරන් තියෙනවා රටින්දි. රටින්දි මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. මේක මම අරන් තියෙන්නේ හොඳට සුද්ධ කරලා හොදලා ගන්න. මොකද අනිවාර්යයෙන්ම මේවල වැලි තියෙන්න පුළුවන්. ඒ හින්දා රටින්දි ගද්දි හොඳට හොදලා ගන්න. ඒ වගේම මම අරන් තියෙනවා ලූණු. ලූණු ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයකට දාගන්න පුළුවන්. මොකද මම මේ සේරම ටික බදින්නයි අරන් තියෙන්නේ. මම මෙතන අරන් තියෙනවා ලූණු ගෙඩි 8ක් අරන් තියෙනවා. ඒත් එක්කම තව මම අරන් තියෙනවා හාල් මැස්සෝ. මේකට හැබැයි අවශ්‍යම දේ තමයි හාල් මැස්සෝ. හාල් මැස්සෝ නැත්තම් ඔයගොල්ලෝ වෙන කරවල జాතියක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මේකට ගැලපෙන්නේ හාල් මැස්සෝ. මම අරන් තියෙනවා හාල් මැස්සෝ ග්‍රෑම් 100ක්. මේක හොඳට හොදලා මම මෙතනින් අරගෙන තියෙනවා. ඒ වගේම මම තව අරන් තියෙනවා සුදු ලූණු. සුදු ලූණු ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. මම සුදු ලූණු බිකි 5ක් විතර අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයට ගන්න පුළුවන්. ඒ වගේ මම තව අරන් තියෙන රටකජු. මම අරන් තියෙන බෙදපු රටකජු එකක්. ඔයගොල්ලන්ට අමු රටකජු උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හබල බෙදලා හරි ගන්න. තව අපිට ඕනේ මේකට ලුණු කුඩු, ඒ වගේම කෑලි මිරිස් කුඩු, ඒ වගේම විනාගිරිත් අපිට ඕන වෙනවා. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔන්න අපි දැන් අරගෙන තියෙන වතුර එකකට ලුණු කුඩුයි කහ කුඩුයි දාලා බටු එක දාගන්න. නැත්තම් අනිවාර්යෙන් කහට පිපෙන්න පුළුවන්. දැන් අපි බටු එක කපා ගමු. ඔයගොල්ලෝ කැමති විදිහට බටු එක කපා ගන්න පුළුවන්. දැන් බලමු අපි බටු එක කපා ගන්න විදිහ. පොඩි පීනි කෑලි වලට කපා ගන්න. ඔයගොල්ලෝ කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම අද කපා ගන්නේ මේ හැඩයට. ඔන්න අපි දැන් බටු ටික බෙද ගන්නයි යන්නේ. මේ වෙනකොට තෙල් ටික රත් වෙලා තියෙන්නේ. හොඳින් රන්වන් පැහැ වෙනකම් බෙදගමු. දැන් අපි සුදු ලූණු ටිකත් බෙදගමු. දැන් අපි හාල් මැස්සු ටික බෙදගමු. ඔන්න මම මේවා ටික දැන් බෙදගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක හොඳින් මික්ස් කරගන්න විතරයි. දැන් අපි මේක මික්ස් කරගන්නයි යන්නේ. ඔන්න මේ හොඳින් බෙදගත්ත බටු එක දැන් අපි දාගන්නවා. ඒත් එක්කම ලූණු ටික අපි දාගන්නවා. ඒත් එක්කම කරවලක් දාගන්නවා. බෙදපු සුදු ලූණු. ඒ වගේම බෙදපු රටකජු. දැන් අපි දාගන්නවා මේකට රටින්දි. ඒත් එක්කම ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු දාගන්න. ඒ වගේම කෑලි මිරිස් කුඩු. ඒත් එක්කම අපි දාගන්නවා විනාගිරි. දැන් අපි මේක හොඳින් මික්ස් කරගමු. දැන් අපිට මේක පිළිගන්නන්නයි තියෙන්නේ. ඔන්න අපේ බඩු මෝජි එක හදලා ඉවරයි. ඕගොල්ලොත් මේක හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම දැන් මම ඔයාලට පෙන්නන්නම් පිඟානකට පිළිගන්නනකොම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න බලන්න මේ වෙනකොට හරිම සුවඳක් දැනෙනවා. ඒ වගේම මේක හරිම රසයි. මේක හරිම ලේසි හදාගන්න. ඔයගොල්ලොත් හදලා බලන්න. මේක හරිම රසයි. එහෙනම් අදට මං ගිහින් එන්නම්.